අද අපි යනවා නාන්න තැනකට හොඳද කියලා බලලා ඉතින් නානවා. දැන් ඉතින් මේ යන ගමන් ඉන්න පාර දිගේ අපේ කට්ටිය ඉස්සරහට යනවා මම පයින් යනවා. දැන් බලමකයි දොරක් තියෙනවා මම හිත මඩ වතුර තියෙන්නේ. එතන ඊට වැඩි හොඳ නෑ මඩ වතුර නෙමෙයි හොඳ වතුර. මෙතන නෙමෙයි බලන්න. හරි ඉතින් අපේ කට්ටිය ඉස්සරහින් යනවා මම පිටිපස්සෙන් එන්නේ. යන්න ඕනේ. අර පැත්තේ වෝටර්ෆෝල් එක හිමින් යන වතුර ලස්සනයි. පරිසරේ දැන් මේ පැත්ත අවුව නැහැ මේ පැත්ත නිකන් අවුව නැති මේ ගස් කොළන් වලින් මේ පැත්තම පිරෙන නිසා අවුව නැහැ. හෙවණයි නාන්න මම හිතන්නේ මේක සේෆ් තැනක්. මොකද කට්ටිය ඇවිල්ලා දිනවා මට මේ පාකින් ඒරියා එකේ වාහන ටිකක් පේනවා. අපි බලමු හොඳයිද කියලා. හොඳ ඇති. මම හිතන්නේ මේ බලන්න ලස්සනයි. අන්න අර හරිය තමයි නාන්න මං අද තමයි මම හිතන්නේ නාන්නේ. අපි ඉතින් so guys we are going to swim here I think so. Oh we are going up. අපි හිතන්නේ මේ මම හිතන්නේ අර පැටි තියෙන මම හිතන්නේ මෙතන හරි උඩ හරි මම හිතන්නේ උඩ මොකද කට්ටිය උඩට දැන් ඇවිද්දාන් යනවා. මම හිතන්නේ ඉස්සරහට යනවා බලමු මෙතනද උඩ දානවද මේ පැත්තත් හොඳයි උඩ නම් උඩත් හොඳ ඇති. ගිහලා බලමු. මේ පැත්තේ තේ වතු තියෙනවා. මං හිතන්නේ තේ වතු තමයි. මේ තියෙන්නේ මේ පැත්ත ලස්සනයි චුට්ටක් ලස්සනයි. අර පැත්ත හොඳයි නේ. අතේ නානවද? අතේ නානවද? ඉන්නක බලන්න. අර පැත්ත හොඳයි. අර පැත්ත අතන හොඳයි. නැත්නම් මේ පැත්තත් හොඳයි. මේ පැත්ත නෑවත් හොඳයි අතන කියලා හොඳයි. කොහේ හරි නෑවට කමන්නේ. බලමු හොඳ ඇති. බහලා පෙන්නන්නම්ද? බහින්නන්නේ. බහින්න. අම්මේ මම බහලා පෙන්නන්න. චුට්ටක් සුපිරියේ වතුර ජඹුරයි චුට්ටක් මගේ කකුලේ චුට්ටකට ජඹුරක් නෑ. අපි ඉතින් උඩට බලන්න අපේ තාත්තලා අම්මලා නැන්දලා කට්ටිය මොනවද කියන්නේ. එතනනවද උඩ නානවද බලන්න. යා අරවල ඇවිදන් යනවා තව උඩට. නාන තරකුත් තියනවද කොහෙද? මෙතන හැම තැනින් ගස් මම දනම ගස් පාරත් පටු පාරක් කට්ටිය ඉස්සරහ යනවා. අතන මෙතන තියෙනවා. මෙතන මම හිතන්නේ හොඳ තැනක් නා අපි උඩහට ගියාම මම හිතන්නේ අර දෙම්ම බහලා පෙන්නුවේ අතන සුපිරි. අර බලන්න අර බලන්න අපිට පේනවද දන්නේ සුපිරියේ පැත්ත.
අපි මේ කට්ටිය උඩට යනවා උඩට ඇවිල්ලා මේ පැත්ත මොකද්ද? අර පැත්ත වෝටර්ෆෝල් ඇදගොල්ල මම හිතන විදියට මම හිතන්නේ මම හිතන්නේ වෝටර්ෆෝල් අම්මේ මෙතන බහින පාරක් තියෙනවා. අර අතේ වෝටර්ෆෝල් එකක් තියෙනවා. ඔකට අන්න අතන සුදු පාටට පෙනවිලා. නැත්තම් පේවුනොත් මම පෙන්නන්නම්. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා notification on කරලා like එකක් දාන්න. මෙතෙන්ට පේනවා මෙතෙන්ට පේනවා. ඔව් පේනවා තමයි. ලාවට පේන්නේ. නෝ පෙන්නන්නද? හරියට පේන්නේ. පල්ලෙහාට ගිහිල්ලා බලමු. මම පල්ලෙහාට ගිහිල්ලා පෙන්නන්න. මොකද දැන් මෙතන ලිස්සනවා. මේ කැමරාව අරන් ගියොත් එහෙම කැමරාව වැටෙයි. මම පල්ලෙහාට ගිහිල්ලා ආයෙ රෙකෝඩ් කරන්න ගන්න. මොකද දැන් මෙතන ලිස්සනවා. See you later. නේ ලිස්සන. අපි පල්ලෙහාට ආවා. පුට්ටක් ලිස්සුනා. මම දුවගෙන ආවේ හිමින් දුවගෙන ආවේ. මම වැටෙන්න ගිය පොඩ්ඩක් මිස්ුරත් ඉවරයි ඉතින්. Okay. I think this is cool because it's coming from a waterfall and so many fishes are also there. Let me see if it's cold, okay? මම බලන්න මේක සීතලද නැද්ද කියලා. මම අතට ගියා. මම මෙතනට පැහැලා බලන්නම්. It's medium size. එච්චර සීතලකුත් නෑ රස්නයකුත් නෑ නිකන් මැද වගේ තියෙනවා. අපි ඇවිල්ලා මේ හරියට නාමු. මම හිතන්නේ බලමු. මේ හරියට මම හිතන්නේ මෙතන යමු අහලා බලමු අපි සුපිරි නෑම මෙතනද? සීතල නෑ වතුර. මේ පැත්තේ සුපිරි පැත්තක්. මෙතන තමයි නෑ. පොඩි හරක් පැටියකුත් ඉන්නවා. අනත්තන. මංගේ අර පැත්තට ඔයගොල්ලන්ට පෙන්නන්න මෙතන රියල්ලා පේනවද දන්න මං ටික පෙන්නන්නම් පේන්නේ නැහැ මට ලාවට පෙන්නන්න පුළුවන් යන්න විදිය අර පැත්තට පොඩි වර කට්ටිය නානවා අර පැත්තේ ඉතින් වතුර එහෙම තියෙනවා මේ හරි නාමු මෙතන ඉතින් මේ හරි නාමු යන්නේ මම හිතන්නේ මෙතන තමයි මම ස්විමින් කිට් එක දාගෙන එන්නම් see you at the water hi දැන් මම change කරාගත්තා දැන් බහිමු අපි අපේ අම්මයි කට්ටිය එනකන් ඉන්න මේ පැත්තේ ඉතින් ලස්සනයි මම හිතන්නේ මෙතන යඹුර නැතුව ඇති මේ පැත්ත ගාඩ් එකක් තියෙනවා කොහොම මෙතන අනිකන් ගල් ගාඩ් එක දීලා තින්නේ අර ඔයාලට දැන් පෙන්නන්න ඔතන ගහන් ගියොත් මෙතන නවත්ත ගන්න මොකද මෙතන ගල් ටිකක් දාලා තියෙන්නේ ඒකෙන් උතර ගියත් මතනින් අර හරියට තියෙන සේෆ් එකට ගල් තියලා මම හිතන් තියන්නේ මේ නැචරල්
මෙතන ඉතින් තමයි නාන්නේ මං හිතන්නේ. මම ඉතින් වතුරට බැස්සාම ගන්න. See you later. Hello guys, අපි දැන් බැස්ස වතුරට කට්ටිය බැලලා ඉන්නේ. දැන් මේ සීතලයි වෙවුනනම සීතල නැහැ කිව්වට ඇඟට සීතලයි ගොඩක්. ඇඟට සීතලයි. මොනව කරන්නද මේ? මේ හරියෙන් බැලලා ඉන්නේ. මේ බැලලා ඉන්නේ. ඔයාලා බලන් ඉන්නවද මං? නගපු හයි කරලා තියෙන්නේ. මේ පැත්ත ජඹුර නෑ ජඹුර පැත්තකට යනවාද කියලා බලන්න මාමා. ඊළඟට ජඹුර පැත්තට යනවා. මන් දෙන්න තල්ලු. ඉතින් තියෙමුනේ. මම පේන. ජඹුර පැත්ත අර මන් දෙන්න ෂුවර් දෙනවා. අර පැත්ත තමයි නාන්නේ මම යන්නේ. මේ පැත්ත තාම ජඹුර නෑ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ මම ජඹුරට ගියොත්. ඉන්න මම ගොගල්ස් දෙක අරන් එන්නම්. මට නිකන් මාළු වගේ ඉන්නවා තේරුණා. ඉතින් මම ගොගල්ස් දෙක අරගෙන ඇවිල්ලා මාළු ඉන්නවද කියලා බලලා පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න. මම ගොගල්ස් දෙක ගත්තා. මම පෙන්වන්නම් මාළු හිතුවා. මම මොකද කරියා කකුල ළඟින් යනවා දැක්කා. ඉතින් මම ඉන්නනම් පෙන්වන්න.
දැක්කාවට ඉන්නවා නම් පෙන්වන්න. ඔයගොල්ලන් පෙන්වන්න බෑ එක්කෙනයි දෙන්න ඉන්නේ. ගොඩක් ආවම පෙන්වන්න. නිකන් බලන්න. මාළු දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. ඒ හොල් තේනවා දැන් ඔයගොල්ලන් මෙතන. අපේ කට්ටිය මෙතන නානා. මාළු දෙන්නෙක් හොයාගෙන ඉන්නේ. මෙතන මාළුවෙක් ඉන්නවා. ඔයගොල්ලන් පේනවා නැති. පේනා නැත්නම් ආයි මම නාල ඉවරුනම පෙන්නන්න. දැන් ඉතින් මම ආයේ නාන්නයි යන්නේ. ඔයගොල්ලෝ බලන් ඉන්න. තමයි මාළු ගොඩාක් ඉන්නවා නම් පෙන්නන්න. ඔයගොල්ලන් පේන්නේ නැතිනම්. ඔය දැන් මම මෙතනට Wi-Fi හරියට නෑ ගස් පාන නිසා මම Wi-Fi කැඩි පේන්නේ. මම පෙන්නන්නම්. මම දැනට මම කට් කරන්නම්. ඊට පස්සේ මාළු ආවම මම ඔයගොල්ලන් පෙන්නනවා. හරි දැන් අපි නාලා දැන් කරලා ඉවරයි. දැන් අපි කන්නයි යන්නේ. මේ පැත්ත ලස්සනයි උනට මේ පැත්තට මේ හැමතැන මේ පැත්තට විතර නෙමෙයි හැමතැන කොහේ හරි ගියොත් එහෙම කුණු රොඩු අරමේ දාන්න එපා. මොකද දැන් මේ පැත්ත කැත වෙවි එන්නේ. මොකද අතන කුණු ගොඩවල් ගහලා මට පේනවාදි නේ කුණු ගොඩවල් හැමතැන. මම හැමෝටම කියන්නේ ආවොත් ආයි ගෙදර අරන් යන්න. මොකද මේ බලන්න මෙතන දැන් සුද්ධ කරන්න ඕනේ. කට්ටිය එක සුද්ධ කළොත් හොඳයි ලස්සන වෙනවා. ඔය මේ වලින් සතෙක් හරි මොකෙක් හරි කටට ගත් ඔබ කෑවොත් හරි මොකක් හරි කළොත් ලෙඩ වෙලා මැරෙන්න තරම් ඉඩක් තියෙනවා. මොකද ඒව ඇඟට හොඳ නෑ. හරිද? ඒ නිසා ඇඟට මොන හරි අරන් යනවනේ මේ ගෙනානම් ඒක ආයි අරන් යන්න. ඊට පස්සේ මේ දැන් අපි කනකොට ආයි පටන් ගන්නවා. See you later. මම ඇඳුමක් අරන් එන්නම්. See you later. මෙතන තිබ්බ ගහ ගොඩ කඳුරු කියලා ඒක දැන් නිකන් ගන්නලු මොනවද බෙහෙත් හදන්න මෙතින් එන්න මේ ගහ මේ පැත්ත අපුරුසුදුයි. මම කියන්නේ මොන හරි ගෙනාන ඒක ආයේ ගෙදර ගෙනියන්න. මොකද ඒක මෙහෙට හානි කරන්න පුළුවන්. මේ තින්නේ ඒකේ ගෙඩි මෙතින් මේ දැනට පොඩි ගෙඩි කොළාට මේදින් ලොකු නම් ලොකු වෙලා වැටිලා. ඉතින් මම ඇඳුමක් අරගෙන ආයේ මේ රෙඩි වෙලා කාර් එක ගාවට ගිහිල්ලා වීඩියෝ කරන්න. See you later. හරි guys දැන් මම ඇඳුමක් අඳගත්තා. දැන් අපි යන් කාර් එක ළඟට කණ්ඩ.
මේ මොනවද තාත්තා? හා? වැටක් යා. මේ තේ වත්තක්. තේ නේද තාත්තා? මෙන්න ගම්මෙලිස් ගස්. ගම්මෙලිස්. මෙන්න ගම්මෙලිස්. කෙසෙල් ගස්. අඹ. මේවන් අන්නාසි. Mau teh batu. Ada nang ibarai. Ada? Ini nabi dah. Ada nama anak. Ada nama neve. අපි යන්න අරහෙ තමයි නෑවේ. ඒක වතුර පාර දැන් මෙහෙ පැත්තට යනවා. මං කලින් පෙන්නුවේ මෙන්න මේක. මෙතන. මේ පැත්ත ජැඹුරුයි. දැන් චුට්ටක් කවුවයි මොකද දැන් දවල් නිසා දැන් කෙලිම මේ උඩ නැහැ ගස් ඒ නිසා යනවා එළිය. මෙන්න තව තේ වතු. මේ පැත්තේ ගෙවල් චුට්ටක් තියෙනවා. මේ ගෙවල් 4-5ක් තියෙනවා. තේ වතු. මේ මල් ලස්සන මලක්. අඹ ගස් නෑ මේ. මේ හිතන්න අඹ ගස. තේ අර අතන ගෙවල් ලස්සන එකක්. ඒක ගෙයක් නෙමෙයි. ඒක ගෙයක් නෙමෙයි. මොකද්ද මේකට කියන්නේ? ඒකට මොනවද කියන්නේ? නෑ අනාථාගාරද මොකද? අදානාගාරය. පොඩි වතුර පාරක් එනවා. මටත් ඕනි. මගේ ක්‍රීම් එක. යම්මේ. මනික ආසන්න මාත්තා කියා. ආමා මේ පයන්නේ. පුංචියෙන් ඕන්න. පුංචි හංගස් දෙකක් දාගෙන. මේ පැත්ත ඉතින් මේ පැත්තට ආව මේ ග්‍රවුන්ඩ් එක මං හිතන්නේ මේක තමයි සෙමෙට්‍රි එකක්. මෙතන තමයි අර නිකන් මැරිච්ච කට්ටියව නිකන් පුච්චන්නේ බෞද්ධ කට්ටිය වගේ ඒගොල්ලන් පුච්චනවා මේකේ. ඒගොල්ලන් උඩින් පේනවාට දන්නේ අර ස්ටෝරිස් වල තියෙන සැන්ටා ආදානාගාරේ මේක අර ස්ටෝරිස් වල තියෙන්නේ සැන්ටා එනවා කියලා අර හෝල් එකකින් රූෆ් එකේ තියෙන අන්නේ ඒක ලুকু එකක් ඒක. ඊට පස්සේ මල් දින ලুকু
තව චුට්ටකින් හම්බෙමු. මේ කොස් ගහ බං මේ කොස් ගහ හැම ගෙඩි පිරිලා. කොලයක් පාසා. තමයි ජම්බු ගහ. කාලතර තියෙනවනේ. තේවතු මල් ගස් මෙන්න කෙසෙල් අපි උඩට ගිහිල්ලා ආයෙ වීඩියෝ කරන්න. හෙලෝ ගයිස්, දැන් අපි ඉන්නේ පාන ගෙදරක අපේ නන්දලන්ගේ. මෙතන අපි ඇන්කෝදල ඇවිල්ලා මෙතනට ආවේ. දැන් කාලේ ඉවර වෙලා දැන් මෙතනට ඇවිදලා ඉන්නකොට මම දැක්ක මෙතන තේ වත්ත. ඒ කුඩිමුත් තියෙන ඒකේ තේ අතු තේ කඩනවා. මිටි පේනවද නැත්නම් තේ කඩන එක්කනවා. වැහිලානේ. දැන් පේනවද නැහැ. ඉන්න පේනවනේ ඔයගලන්ට. අන්න අතර කෙලින්ම මෙන්න මේ ඉන්නේ. එයා ඉන්න තව පොඩ්ඩෙන් මාව වැටෙනවා ඉස්සලා. මේ ඉන්න බදු පැටියෙක්. රෙක්සන්. මේ කොරෙක්ස් මේ. දැන් මට උකුසු පිහට්ටුවක් හම්බුණා. පිහට්ටක්. ඒක දැන් මෙතන හොයාගන්න නැහැ. ඒකට හරි හුලඟට ගිහිල්ලා ගන්න. මොකද දැන් මෙතන හුල හෙන අයියෙන් හුලඟක් ආවා. ඉතින් ඔයගලන්ට පෙන්නන්න මොනවද ඒකට කියන්නේ? තේ කඩපු තේ. මෙතන ජෑම් පෙර ගහක් තියෙනවා. මෙතන බුලත් ගහක්. මේ පෙර. ඉස්සරහ තිබ්බ ලොකු ඉස්සරහම තිබ්බ ලොකු දැන් නැද්ද කොහෙද? දැන් ඉතින් අපි පල්ලෙහාට ඇවිදලා ගියන් කරේ ගාට. nasi pere අර ඉස්සරහන් පෙන්නු හර නාකොට ඉවරේ ලපන්නපු ගහේ තිබ්බ මිටේදී ලොකු වෙලා සහ ගෙඩියක් තිබ්බා. මෙන්න ගස් අපි දැන් තව චුට්ටි මම පල්ලෙහාට යනකොට ආය ගන්නම්. see you later bye. දැන් අපි පල්ලෙහාට බහින කාර් එක ළඟට. දැන් පොඩි වතුර පාරක් යනවා. රෙක්ස් මොන රෙක්ස් ඇවිල්ලා. රෙක්ස් ඉන්නකෝ වතුර පාර වෙන්න නේද? පොඩි වතුර පාරක් යනවා.
දිගේ වහන්න එපා කියන පොඩ්ඩක් මේක දාන්න. දිගේ වහන්න එපාලු. යන්න සිගහ. අන්නාසි ගහන්න. ලොකු ගහක්. හරි ඉතින් අපි ආයේ වෙන පාර යනකොට ලස්සන තැන කවුනාම වීඩියෝ කරන්න. See you later. Hello guys, දැන් අපි කොට්ටව කැලෑවට ඇතුල් වුණා. දැන් අපේ channel එක subscribe කරන්න එක subscribe කරලා notification on කරලා like එකක් දෙන්න. ඒක කොහොම අපිට ඒක ඒ ස්තුතියි අපිට කියලා නිම කරන්න බෑ. අද මේ වීඩියෝ එක දැන් මෙතනින් ඉවර කරනවා. මේ සුන්දර පරිසරයත් එක්ක. Goodbye. See you in another video. Bye.